සුබ දවසක්. අද අපි ඉන්නේ 2025 මාර්තු මාසයේ මැද දවසක ඇතන්ස් නගර මැදේ එල්ලිමහනේ. ඉතින් යුරෝපයේ අසිරිය YouTube නාලිකාව නරඹන අය දැන් අපි හොඳින් අඳුනනවා. මම දිනේෂ්. ඉතින් අපි පසුගිය දින ගණනාවක් පුරා වීඩියෝ මාලාවක් ගෙනාවා. ඒ වලින් කතා කරේ ග්‍රීසියට නුදුරින් තියෙන රටවල් වලින් නොඑක් ආකාරයෙන් ඇතන්ස් නගරයට ග්‍රීසියට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමට විශේෂයෙන් නීත්‍යානුකූල නොවන මාර්ගයෙන් පැමිණුණාට පස්සේ ඒ අයට පේපරයක් හදාගන්නේ කොහොමද, කොයි විදිහට සූදානම් වෙන්න වෙලා එන්න ඕනේ වගේ කරුණු කාරණා ගණනාවක් ඒ වීඩියෝ තුලින් අපි ගෙනාවා. ඒවා අපි විශ්වාස කරනවා ගොඩක් අයට ඒවා සෑහෙන උදව්වක් වෙලා තියෙනවා කියලා. මොකද ඊට හේතුව මේට ආවට පස්සේ ඒ අය අපිත් එක්ක සජීවීව සම්බන්ධ වෙලා අපිත් එක්ක කතා බහ කරනවා. ඔවුන්ගේ අත්දැකීමුත් අරගෙන තමයි අද මේ වීඩියෝව ඔබට ගේන්නට තීරණය කරන්නේ. ඒකට හේතුව තමයි නොඑක් අය සමහර වෙලාවට දැනට ඇතන්ස් වලට ග්‍රීසියට එන්න බලාගෙන ඉන්නවා. ඒ වගේම ලංකාවේ ඉඳනුත් එන්න බලාගෙන ඉන්නවා. ඒ අය අහන පොදු ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඉතින් ඒ සියලු ප්‍රශ්න වලට අපිට එක්කෙනා බැගින් උත්තර දෙනවට වැඩිය අපි තීරණය කරා ඔවුන්ට සෑහීමකට පත්වන්න පුළුවන් උත්තර මේ වීඩියෝ තුලින් අද ගෙනෙන්නට. අද මේ වීඩියෝ තුලින් අපි කතා කරන්න යන්නේ නීත්‍යානුකූල මාර්ග වලින් එන ශ්‍රමිකයන් ගැන නෙමෙයි, ශ්‍රී ලාංකිකයන් ගැන නෙමෙයි. ඔවුන් කොහොමද ග්‍රීසියට එන්න ඕන කියන එක අපි කලින් වීඩියෝ එක කතා කරා. අපිට මේ පණිවිඩය දෙන්න ඕනේ නීත්‍යානුකූල නොවන මාර්ග වලින් ග්‍රීසියට එන ශ්‍රී ලාංකිකයින්ට. විශේෂයෙන් බුල්ගේරියාව, රොමේනියාව, එතකොට අල්බේනියාව, ඊටත් වැඩියෙන් මේ දිනවල පැමිණෙන්නේ සර්බියාවෙන්. මේ අයට මේ ග්‍රීසියට එන්නේ කොහොමද සහ ආවට පස්සේ ඒ අයට මොන විදිහටද සූදානම් වෙන්න ඕන කියන කරුණු කාරණා පිළිබඳව තමයි අපි අද මේ වීඩියෝවෙන් ඔබ දැනුවත් කරන්නට යන්නේ. විශේෂයෙන් අපි සඳහන් කරනවා ගොඩක් ශ්‍රී ලාංකිකගේ සිහිනයක් තමයි යුරෝපීය රටකට රැකියාවකට එන එක. ඒ අය තීරණය කරනවා මුලින්ම මේ යුරෝපා අවට තියෙන රටකට ඇවිල්ලා ඊට පස්සේ නීත්‍යානුකූල නොවන මාර්ග වලින් මේ රට ඇතුල් වෙන්න. විශේෂයෙන් ග්‍රීසියට ඇතුල් වෙනකොට කලින් ඉඳන්ම එක්ක අල්බේනියාවට එහෙම නැත්නම් රුමේනියාවට ආවා. දැන් රුමේනියාව ෂෙන්ගන් රටක් හින්දා අපහසු නෑ එන්න. දැන් ගොඩක් අයගේ මාර්ගය තමයි සර්බියාව තෝරගෙන තියෙන්නේ. දැනටත් අපි මේ සර්බියාවෙන් ග්‍රීසියට ආපු අයත් එක්ක කතා කරලා එයාගේ අත්දැකීම් එක්ක තමයි මේ ඔබට කරුණු කියන්නේ. සර්බියාවට ඔබ එනවා නම් රැකියාවකට සර්බියාවේ මොකක් හෝ රැකියාවක් ඔබට ලැබුණොත් අපි දෙන අවවාදය තමයි ඒ රැකියාව සර්බියාව තුල කරගෙන ඔබ ඒජන්ට් වරයෙකුට ලංකාවේ ගෙවුවනම් මුදලක් ඒ ගෙවුව මුදලත් හොයාගෙන අතෙත් මුදලක් ඉතුරු කරගෙන තමයි ඔබ තීරණය කරන්න ඕනේ නීත්‍යානුකූල නොවන මාර්ගයෙන් ග්‍රීසියට ඇතුල් වෙන්න. මේ කරුණ ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඔබ සර්බියාවට එනවා නම් ලංකාවේ ඉඳලා අනිවාර්යෙන් සර්බියාවෙන් මෙහෙට එනවා නම් වැදගත් මේ තමයි ඔබේ අතේ પાස්පෝර්ට් එක තියෙන්න ඕනේ. හැබැයි නිකම් પાස්පෝර්ට් එකක් නෙමෙයි. ඉස්සරහට අවුරුදු 7ක් 8ක් 9ක් 10ක් වත් ඉස්සරහට තියෙන પાස්පෝර්ට් එකක් තමයි අරන් එන්න ඕනේ. හේතුව ඔබ ළඟ තියෙන પાස්පෝර්ට් එක අවුරුදු 2-3කින් ඉවර වෙනවා නම් මේ රටට ආවට පස්සේ ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ අලුත් પાස්පෝර්ට් එකක් හදන්න. මොකද මේ රටේ එම්බසියක් නැහැ. ඒ වගේම නීත්‍යානුකූල නොවන අයට પાස්පෝර්ට් එකක් හදන්න ඒ පහසුකමත් මේ රටේ නැහැ. අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ පාස්පෝර්ට් එක ඔබ ලංකාවේදීම තීරණය කරන්න ඕනේ අවුරුදු 10ක් කාලයක් තියෙන අලුත් පාස්පෝර්ට් එකක් අරගෙන සර්බියාවට හෝ මේ ග්‍රීසියාවට තියෙන රටකට එන්න. මෙන්න මේ ප්‍රශ්නෙත් අපිට ඉතාමත් වැදගත් ඔබට දැනුම් දෙන්න. ගොඩක් අය ලංකාවේ ඉඳන් විතරක් නෙමෙයි ග්‍රීසිය අවට තියෙන රටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයන් අපිට කතා කරලා අහන ප්‍රශ්නේ තමයි අයියේ කොහොමද මේ රටට එන්න පුළුවන් මාර්ග මොනවද කියලා. හැබැයි ඉතින් නීත්‍යානුකූල මාර්ග වලින් නෙමෙයි එන්නේ. මේ ගොඩක් අය 75ක් විතර ඇවිල්ලා ඉන්නේ නීත්‍යානුකූල නොවන මාර්ග වලින්. අපි ඔබට කියන්නේ එහෙම එන්න කියලා කියන්නෙත් නෑ. එහෙම එන්න එපා කියලා කියන්නෙත් නෑ. මොකද ඒ තීරණය ගන්න ඕනේ ඔබ. ඉතින් අපිට ඇත්තටම කොහොමද එන්නේ කියන කාරණාව එහෙම නැත්නම් ඒජන්ට්ලා කවුද කාව හරහාද කීයක් ගෙවලා දෙන්නේ කියන කාරණාවල අපේ YouTube නාලිකාවේ අපි ඔබට ඒව සඳහන් කරන්නේ නැහැ. හේතුව අපිට වගකීමක් තියෙනවා ඔබට කරදරයක් වුණොත් ඒ වගකීම අපිට බාර ගන්න බෑ. හැබැයි අපිට මෙහෙම උදව්වක් කරන්න පුළුවන්.
ඔබේ හීනේ සැබෑ කරගන්නනේ ඔබ හැම වෙලේම හිතන්නේ. ඒ නිසා අපිට පුළුවන් ග්‍රීසියට ඇවිල්ලා ඉන්නවනේ නොඑක් මාර්ග වලින් ඒජන්ට්ලා හරහා. කවුද ඒජන්ට්ලා කියලා ඔවුන්ගෙන් දැනගන්න ඔබට අවස්ථාවක් ඕනනම් සලසලා දෙන්න පුළුවන්. ඒ ආපු අය කැමති නම් ඒ අයගේ ටෙලිෆෝන් නම්බරයක් ඔබට දීලා. ඒක තමයි අපිට කරන්න පුළුවන් එක. ඉතින් එන හැමෝම මේක ඇත්තටම දැඩි තීරණයක්. මේක රිස්ක් එකක්. ඔබ එන විදිහ තීරණය වෙන්නේ ඒ ඔබ එක්කන් එන ඒජන්ට් අතේ. ඒක ගැන අපිට වගකීමක් හෝ ගැරන්ටි එකක් දෙන්න බෑ. අනිත් අය ගොඩක් අය අපෙන් අහන ප්‍රශ්නයක් තමයි කොයි කාලෙද ග්‍රීසියට එන්න හොඳ කියලා. ඒක වැදගත් ප්‍රශ්නයක්. ඒකට හේතුව ගොඩක් අය පහුගිය කාලේ ආවේ සීත කාලේ, අධික සීත කාලේ. අධික සීත කාලේ ආපුවාම ගොඩක් ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ඉදුම් හිටුම් ප්‍රශ්නවලදීත් ඒ වගේම රැකියා ප්‍රශ්නවලදීත් ඒ කාලේ ඉතාමත් අමාරු කාලයක්. හැබැයි හොඳම කාලේ තමයි අපි ඔබට සඳහන් කරනවා මේ මාර්තු අප්‍රේල් කාලේ. ඒකට හේතුව තමයි ග්‍රීසිය සංචාරක කර්මාන්තයේ ඉහළින් ඉන්න රටක් නිසා ඒ සඳහා රැකියා අවස්ථා බහුල වෙන කාලය. මේ රටට ශ්‍රමිකයන් අවශ්‍ය වෙන කාලය. මාර්තු ඉඳන් සැප්තැම්බර් ඔක්තෝබර් වෙනකන් ඒ වගේ රැකියාවක නියුතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොවිපලක වුණත් වැඩ කරන්න පහසු කාලයක් තමයි මේ කාලේ. ඉතින් මේක ඉතාමත් වැදගත්. ඔබට පුළුවන් නම් මේ කාලේ තෝරගන්න ඒ ප්‍රශ්න විසඳෙනවා. හැබැයි ඒ වගේම මතක් කරන්න ඕනේ. ඔබ එනකොට ඔබ සූදානම් වෙලා ඉන්න ඕනේ යම්කිසි මුදලක් අතේ තියාගෙන. ඔබ නීත්‍යානුකූල නොවන මාර්ගයෙන් ආපුවාම ඉදුම් හිටුම් මුණත් ලබා ගන්න පහසු නෑ. ඉතින් අන්න ඒකයි අපි ඔබට කියන්නේ මේ මාර්තු අප්‍රේල් කාලය එනවනම් ඔබේ රැකියා ප්‍රශ්නේ උනත් එතරම් අපහසු වෙන්නේ නෑ විසඳ ගන්න. මොකද රැකියා බහුල වෙන කාලය තමයි මේ මාර්තු ඉඳන් සැප්තැම්බර් ඔක්තෝබර් වෙනකන් ඒ වසරේ ඒ මාස කීපය. හැමෝම අහන ප්‍රශ්නේ තමයි ග්‍රීසියට ආවට පස්සේ කොහොමද පේපර් එකක් හදාගන්නේ? එහෙම නැත්නම් මෙහි රැඳී සිටීමේ වළංගු බලපත්‍රයක් හදාගන්නේ කියන එක. අපේ පහුගිය වීඩියෝස් වලින් අපි පැහැදිලි කරා කොහොමද රිෆියුජි පේපර් එකක් ගන්න කියලා. රිෆියුජි ඇප්ලයි කරන්න පුළුවන් ඔබට. රිෆියුජි ඇප්ලයි කරාට පස්සේ අවුරුද්දකට හෝ ඊට වැඩි කාලයකට ටෙම්පරරි රිෆියුජි පර්මිට් එක හම්බ වෙනවා. ඒක හම්බුනාට පස්සේ එකෙන් ඔබට රැකියාවක් කරන්න පුළුවන්. ඒ අතරෙදි තමයි ඔබ තීරණය කරන්න ඕනේ කොතරම් කාලයක් ඒ ඉන්න අතරෙදි තමයි ඔබට තීරණය කරන්න පුළුවන් වෙන්නේ හරි පේපර් එකකට නැත්නම් ස්ටේ පර්මිට් එකකට කොහොමද යන්නේ කියලා. වැදගත්ම දේ ඒ ඉන්න අතර කාලෙදී ඔබට එම්ප්ලොයි කෙනෙක් අවශ්‍යම වෙනවා. ඔබ එම්ප්ලොයි කෙනෙක් අතරේ ග්‍රීසියට ඉන්ෂුරන්ස් එක එහෙම නැත්නම් ටැක්ස් ගෙවාගෙන ඉන්න ජොබ් එකක් කරන්න ලැබුණොත් ලෝය කෙනෙක් මාර්ගයෙන් ඔබට පුළුවන් වෙනවා මේ ඉන්න පර්මිට් එකක් ඇප්ලයි කරන්න. ඔබට පුළුවන් අපේ පසුගිය වීඩියෝ වලට ගිහිල්ලා ඒවා නැවත බලලා ඒ ක්‍රියාවලියේ ක්‍රියාදාමය සිදු වෙන්නේ කොහොමද කියලා නැවත හොඳින් අධ්‍යයනය කරන්න. මෙන්න මේ කාරණාවත් හරි වැදගත්. ගොඩක් අය අහනවා අපෙන් වෙන රටක වෙන මේ ෂෙන්ගන් කලාපයේ රටක රිෆියුජි ඇප්ලයි කරලා තියෙනවා නම් මෙහෙට ආවට පස්සේ ඒවා ඒ කම්පියුටර්ස් වල තියෙනවද කියලා. අනිවාර්යෙන් තියෙනවා. ඔබ මෙහෙ නැවත එක දිගට අරන් යන්න ඕන නම් ඔබ ඇත්ත කියන්න ඕනේ ඔබ කොයි රටේද කලින් රිෆියුජි ඇප්ලයි කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙහෙ ඉන්න ඒ සම්බන්ධව වැඩ කරන මෙහෙ ඉන්නවා ඒ සම්බන්ධ වැඩ කරන අය ඒ අයට පුළුවන් වෙයි ඔබට ඒ සඳහා නිවැරදි ක්‍රියාමාර්ගය හඳුන්වලා දෙන්න කොහොමද ඊට පස්සේ යන්නේ කියලා. ඒ වගේම තමයි මෙන්න මේක මතක තියාගන්න. කෙනෙක් මෙහෙට ඇවිල්ලා රිෆියුජි ඇප්ලයි කරාට පස්සේ ඒ අයට සැකයක් තියෙනවා නම් ඊළඟට ග්‍රීසියේ නීත්‍යානුකූල බලපත්‍රයක් ඇප්ලයි කරන්න බෑ කියලා නෑ. එහෙම නෑ. ඔබ රිෆියුජි ඇප්ලයි කරපු කෙනෙක් නම් ඔබට රිෆියුජි කැන්සල් කළා ඊට පස්සේ ස්ටේ පර්මිට් එකක් ඇප්ලයි කරන්න පුළුවන්. ඒක ගැටලුවක් වෙන්නෙම නෑ. මං හිතන්නේ අවසාන වශයෙන් අපි ඔබට කියන්න ඕනේ මෙන්න මේ කාරණය. ඔබ මේ රටට ඇවිල්ලා මොන ක්‍රමයකින් හරි අවුරුදු 3ක් රැඳී සිටියොත් එහෙම නැත්නම් අවුරුදු 3ක් රැකියාව කරලා හරි නොකර හරි අවසානයේ අවුරුදු 3 සම්පූර්ණ වෙනකොට ඔබට එම්ප්ලොයි කෙනෙක් හිටියොත් ඔබට නීත්‍යානුකූල පේපර් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක ලොකු chance එකක්. මොකද අපි ආපු කාලේ ඒක අවුරුදු 7ක් වුණා. ඒකට හේතුව තමයි ග්‍රීසියට සේවකයන් අවශ්‍යයි. ඒ හින්දා තමයි මේ නීති ලිහිල් කරලා තියෙන්නේ. හැබැයි ග්‍රීසිය නිතරම මේ නීති රීති වෙනස් වෙනවා. වාසනාවකට තවමත් අවුරුදු 3 නීතිය එහෙමම තියෙනවා. වැදගත්ම දේ ඇවිල්ලා රැකියාවක් කරන ගමන් කොහොම හරි එම්ප්ලොයි කෙනෙක් අවුරුදු 3 සම්පූර්ණ වෙනකොට හොයාගෙන ඊට පස්සේ ඒ අවශ්‍ය පියවරට යන එක. අපි මේ වීඩියෝෙන් ගොඩක් වෙලාට කරන්නේ
ගොඩක් අය අපෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. ඉතින් ගොඩක් අය අහනවා ග්‍රීසිය පොලිසියෙන් අල්ලනවාද කියලා. හැබැයි ඉතින් එහෙම අල්ලන්න තියෙන ඉඩකඩක් තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට මේ දවස්වල නම් එහෙම පන්න පොලිසියෙන් අල්ලන්නේ නැහැ. ඉතින් කෝකටත් හොඳයිනේ ආපු ගමන් රිෆියුජි පේපර් එකක් ඇප්ලයි කරලා තියාගන්න එක. ඒක තමයි අපි ඔබට දෙන අවවාදේ. ඒ වගේම තමයි අහනවා මොන වගේ ජොබ්ස් තියෙන්නේ කියලා. ඔබ මොනවා හරි ශේෂ්ත්‍රයක් පිළිබඳව නිපුණත්වයක් දක්වනවා නම් මොකක් හරි වැඩක් ඔබ දන්නවා නම් සාමාන්‍ය සැලරි එකක් ගන්න පුළුවන් යුරෝ 10කට වැඩියෙන්. ඔබ කුක් කෙනෙක් නම් හොඳ 1500ක්ටත් වැඩියෙන් ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. හැබැයි ඔබ භාෂාවක් දන්නේ නැතුව එහෙම රැකියාවක් පිළිබඳව එහෙම දැනුමක් නැත්නම් ඔබට 800කින් විතර තමයි ඔබේ මාසික සැලරි එක පටන් ගන්න වෙන්නේ. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි ඒක අරගෙන කොහොමද ඉඳුම් හිටුම් ගෙවන්නේ කියලා. ඒක නම් ඉතින් ඔබ සැලසුම් කරගන්න ඕනේ. ගොඩක් කීප දෙනෙක් එකතු වෙලා රූම් එකක් අරගෙන ෂෙයා කරගෙන කොහොම හරි මේ ගමන ටිකෙන් ටික යන්න ඕනේ. ඒ කියන්නේ කට්ට කාලා තමයි යන්න ඕනේ කියන්නේ. අන්න ඒක තමයි අපි මේ වෙලාවේ ඔබට සඳහන් කරන්නේ. ඉතින් හිතවතුනි මේ අපි විශ්වාස කරනවා ශ්‍රී ලාංකික ඔබට යම් කිසි පණිවිඩයක් එහෙම නැත්නම් මේ ග්‍රීසිය පිළිබඳව මේ වගේ පණිවිඩයක් හරි දෙන්නේ යුරෝපයේ අසිරිය අපේ YouTube නාලිකාව කියන එක. ඉතින් ඔබට පුළුවන් අපිට ඔබේ වෙනත් ප්‍රශ්න තියෙනවා නම් අද අපි උත්තර නොදුන්න ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් WhatsApp මාර්ගයෙන් අපිව දැනුවත් කරන්නට අපි සූදානම්ින් ඉන්නවා ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. ඉතින් අපේ නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියාගත්තොත් ඔබට ඊළඟ වීඩියෝවේ නරඹන්නට ඉක්මනින්ම පුළුවන් වෙනවා. ඒ වගේම මේ යුරෝපයේ අසිරිය YouTube නාලිකාව අපි සූදානම්ින් ඉන්නවා ඊළඟට බොහෝ විට සර්බියාවටම ගිහිල්ලා වීඩියෝ එකක් කරන්න. එහෙම නැත්නම් මැසඩෝනියාවටත් ගිහිල්ලා ඒ රටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයන් මුණ ගැසිලා එයාගේ අත්දැකීම් එහෙම නැත්නම් ඒ රටවල තොරතුරුත් එක්ක පසුගිය කාලෙත් අපි ගොඩක් රටවලට ගිහිල්ලා එම කරා. ඉස්සරහටත් එහෙම කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් එහෙනම් එතෙක් අදට ඔබෙන් සමු ගන්නවා. හමු වෙමු නැවතත් මෙවන් වීඩියෝකින්. ස්තුතියි ඔබට.